හලු යාළුවනේ අදත් විශ්ම දොරටුව YouTube නාලිකාවට ආදරයෙන් පිළිගන්න ඔයාලා හැමෝවම. ඔය දන්නවද ලෝකේ හදවත් 3ක් තියෙන සතෙක් ඉන්නවා කියලා? මේ වෙනකොට ඔයා මේ වීඩියෝ එක බලන්න ඇවිල්ලා ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දන්නවා කවුද මේ සතා කියලා. ඒ තමයි බූවල්ලා. බූවල්ලට හදවත් 3ක් තියෙන්නේ ඇයි? ඒ ගැන අපි කතා කරමු ඉස්සෙල්ලාම. මේ හදවත් 3න් හදවත් දෙකක්ම බූවල්ලට අවශ්‍ය වෙන්නේ රුධිරය යවන්න. ඒ මගින් ඔක්සිජන් ලබා දෙන්න තමයි හදවත් දෙකක්ම මේ බූවල්ලට උපයෝගී වෙන්නේ. මම කිව්වනේ හදවත් 3ක් තියෙනවා කියලා. තුන්වෙනි හදවත ශරීරයේ අනෙක් සියලුම කොටස් වලට රුධිරය පොම්ප කරනවා. මෙන්න මේවා තමයි මේ හදවත් 3න් වෙන ප්‍රධාන කාරණා මේ බූවල්ලගේ ශරීරය තුල තියෙන. හැබැයි මෙතන තවත් පුදුම දෙයක් තියෙනවා. බූවල්ලා පිහිනන වෙලාවේ ප්‍රධාන හදවත ටික වෙලාවකට නතර වෙනවා. ඒ නිසාම බූවල්ලා වැඩිපුර පීනනවට වඩා මුහුද පතුලේ ඇවිදින එක තමයි කරන්න ගොඩක්ම කැමති. මේ බූවල්ලෝ පීනන්න අකමැති. ඒ අකමැති වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ බූවල්ලගේ ප්‍රධාන හදවත නතර වෙන එක. ඒ විතරක්ම නෙවෙයි බූවල්ලගේ ලේ මොන පාටයි කියලා දුවා හිතන්නේ. මේ බූවල්ලගේ ලේ නිල් පාටයි. මිනිස්සුන්ගේ ලේ රතු වෙන්නේ යකඩ අඩංගු හිමොග්ලොබින් තියෙන හින්දානේ. නමුත් බූවල්ලගේ ලේ වල තියෙන්නේ තබ අඩංගු හීමොසයනින් කියන ද්‍රව්‍යයක්. ඒ නිසාම ඔවුන්ගේ ලේ නිල් පාටට පේනවා. මේ නිසා සීතල හා ගැඹුරු මුහුදේ ජීවත් වෙන්නත් ඔවුන්ට හොඳ හැකියාවක් ලැබෙනවා. මම තවත් පුදුම දෙයක් කියන්නද? බූවල්ලට අටම වෙනම දැනෙනවා. සමහර විද්‍යාඥයින් කියන විදිහට ඒ අත්වලටම තනි තීරණ ගන්න පුළුවන් මට්ටමේ ස්නායු පද්ධතියක් මේ බූවල්ලට තියෙනවා. ඒ කියන්නේ එක අතකින් දෙයක් අල්ලද්දි තවත් අතකින් වෙනත් දෙයක් පරීක්ෂා කරන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ හදවත් 3ක් තියෙන නිල් පාට ලේ තියෙන අත් 8කින් වෙනම හිතන මේ හැම දෙයක්ම නිසා බූවල්ලා කියන්නේ ලෝකයේ අතිශයින්ම පුදුම ජීවියෙක්. හොඳයි, මේ වගේ තවත් පුදුම හිතෙන ලෝකේ රහස් දැනගන්න කැමති නම් ඔයා කරන්න ඕන පුංචි දෙයක්. මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ඒ වගේම කමෙන්ට් එකකුත් ලියන්න අමතක කරන්න එපා. අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා දැන්ම විශ්ම දොරටුව YouTube නාලිකාවත් එක්ක එකතු වෙන්න කියන ඉල්ලීමත් කරන ගමන්ම ඊළඟ වීඩියෝවෙන් තවත් පුදුම හිතෙන රහසක් එක්ක හම්බ වෙන තුරු ගිහින් එන්නම්. සුබ දවසක්.